හොඳයි මකාව. මකාව. කොයි සුබාව? සුබාව ගමනක් කියන්නේ? එහෙමද? හරි. දැන් මේ නුඹලා දෙන්නත් එක්ක මට ලොකු සාකච්ඡාවක් තියෙනවා. තියෙනවා? ඒකනේ කියන්නකෝ. දැන් ඉතින් මෙන්න මේ කලාවේ වැඩ කටයුතු වල තත්ත්වය කොහොමද? දැන් මේ වැඩ කටයුතු තරමක් දුරට දැන් අවසන් කරලාද තියෙන්නේ? මම නුඹලට ඒක ගැන බලන්න කියලා හිතේ. ඔව් කලාවේ ගැටලුවක් නෑ. දොරාරක් වතුර යනවා. මිනිස්සු වැඩ කරනවා. ඒ ටිකනේ වෙන්නේ. එහෙම නෙමෙයි මිනිස්සුયો. තාම නිවිදවර මංගල්‍ය තිබුණේ නෑ නේ. ඒ වැඩ කටයුතු පිළිබඳව මම ඔබගෙන් අහන්නේ. ඒක අපිට නෑනේ නෑ. එහෙමද? ආන්න ඒ හින්දා ඒ ගැන සාකච්ඡා කරන්න තමයි මෙන්න මේ රාජමාලිගාවට ඔබට පැමිණෙන්නේ. ඉතින් දැන් මේ සුබව නෑනේ. මේ වටයක් කොයි කියත් මකාව දැන් නුඹලාට මම ප්‍රකාශ කරන්නේ මෙන්න මේ කලාවේ වැඩ කටයුතු කරන ආකාරය දැන් තියෙන්නේ නීතිවර මංගල්‍ය වලින් අපිට කවදාවත් දැන් මේක මේ අවසන් කරන්න පුළුවන් මේ. රජතුමනි මම කියේ අද අපි ගොවි සමිතියේ තිබුණාද? ගොවි සමිතියේ රාජ්‍ය කරා මේ වැහි කාලේ තියෙන වතුර කොට. කොයි වෙලාවෙ වතුර ෂුවර් නැහැනේ. කොයි වෙලාවෙ දායි දන්නේ ඔයා. අද හෙටම. ඒ කියන්නේ අද හෙට කියන්නේ හෙටම. බලන්නකෝ මේ මකාව සුබාව ගානේ මේ මකාව සුබාව මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. මම මකාව සුබාවට කියන්නේ අර කලාවේ නිවිදවර මංගල්‍යයේ ඒ වැඩ කටයුතු ආරම්භ කරන් දැන් ගාවේ කොයිවගේ සත්‍ය දෙකීන කියලා මේ දෙන්නට සොයා බලන්න කියලා. ඒ නිසා තමයි මම මේ ආකාරයට මෙන්න මේ රාජමාලිගාවට පැමිණෙන්නේ කියලා. මකාව සුබාව අහන්නදීද මහරජතුමා ප්‍රකාශ කරන්නේ මොනවද කියලා? ඔව් හොඳටම අහගෙන හිටියේ. මේකට මේ තේරෙන්නේ නැතිකම තමයි මේක මේ හරියට බලලා නැහැ. ඒක තමයි මකාව. මම බලාපු විදිය ඕක තමයි අත්ත කතාව. මට සේවිස් දිනවනේ මහරජතුමා ළඟ සේවය කරලා. ඒක
මුදගේ නැගෙනියට මෙන්න මේ ආකාරයට සලකනවා මෙන්න මේ නිකාර මෙන්න මේ නිකාරත් මෙන්න මේ නිකාරම මේ ආකාරයට ජීවත් වෙන්න කියන්නේ මට තියාගන්න මගේ නැගෙනියට මේ ආකාරයට සැදපත් කරනවා නම් පියාණන්ට කලින් ඔන්න නිකාරට